2024 ජනාධිපතිවරණයේ අනුර කුමාර ජනාධිපති වුණා කියලා ඔබ දැනටමත් දන්න කාරණයක්. ඔහුට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාම දැනගත යුතු ඓතිහාසික දේවල් ටිකක් 2024 ජනාධිපතිවරණයේ තිබුණා. මේ වර්ණය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වුණා කියලා ඔබත් මමත් දන්නවා. එහෙනම් තප්පරයක්වත් ස්කිප් නොකර වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මේ වීඩියෝ එක වාට අනිවාර්යෙන් වැදගත් වේවි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය ගැන හැරිලා බැලුවොත් 1982 ඉඳලා 2024 දක්වා ජනාධිපතිවරණ 9ක් තිබුණා. අනුර කුමාර දිසානායක බලයට ආවේ 9 වැනි ජනාධිපතිවරයා විදිහට. ඔහුට කලින් ජනාධිපතිවරු 8 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරු. 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වුණු ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට ඡන්දදායකයන් ලක්ෂ 170කට ආසන්න පිරිසක් සහභාගී වුණා. මෙහිදී ඡන්දදායකයන්ට Taman කැමති අපේක්ෂකයන් 30 දෙනෙකුට මනාප ලබා දීමේ අවස්ථාව හිමි වෙලා තිබුණා. 1982 සිට මේ දක්වා එක් අපේක්ෂකයෙකු 50%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නිසා දෙවන මනාප ගණනයක් අවශ්‍ය වුණේ නැහැ. ඒත් 2024 දී ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. 2024 ප්‍රධාන අපේක්ෂකයන් 30 දෙනෙක් තරඟ වැදුණා. පළවෙනියා තමයි රනිල් වික්‍රමසිංහ. එවකට ජනාධිපති ධූරයේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් විදිහට දශක ගණනාවක් දේශපාලනයේ සිටි කෙනෙක්. ඔහු 2005 ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙලා මහින්ද රාජපක්ෂට පෙරදුනා. මේ වතාවේ ඔහු ස්වාධීනව තරඟ කළා. දෙවනියා සජිත් ප්‍රේමදාස. විපක්ෂ නායකයා විදිහට සමගි ජන බලවේගයේ නායකත්වය ගෙන 2019 ජනාධිපතිවරණයේදී තරඟ කරලා ගෝඨාභය රාජපක්ෂට පරාජයට පත් වුණා. තුන්වෙනියා තමයි දැන් ඉන්න ජනපති අනුර කුමාර දිසානායක. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වුණ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් විදිහට වම් දේශපාලනයේ ක්‍රියාකාරීව හිටි කෙනෙක්. 2014 හා 19 ජනාධිපතිවරණ වලටත් ඉදිරිපත් වෙලා දෙවතාව පරාජයට පත් වුණා. 2024 දී ඔහු ජයග්‍රහණය කරා. 2024 ජනාධිපතිවරණය ගැන හැරිලා බැලුවොත් 2024 සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව කඩිමුඩියේ ඡන්ද පොළවල් වලට ගිහින් ඡන්දෙ දැම්මා. ලියාපදිංචි ඡන්දදායකයන් ලක්ෂ 171කට ආසන්න ගණනක් හිටියත් ඡන්දදායකයන් ලක්ෂ 133කට වඩා ඒ කියන්නේ 75කට ආසන්න ප්‍රමාණයක් තමයි භාවිතා වුණ ඡන්ද බවට පත් උනේ. ඡන්ද විමසීම ඉවර වුණේ ඒ දවසේම සවස් 4ට. පළමු ගණනයේදී කිසිවෙකුට 50ක ඡන්ද ප්‍රමාණයක් නොලැබුණ බව ඔබ දැනගෙන හිටියද? අනුර කුමාරට 42ක් පමණ ලැබුණා. සජිත් 33ක්, රනිල්ට 17කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා දෙවන මනාප ගණනය කළා. එහිදී අනුර කුමාර 56ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා. 2024 ජනාධිපතිවරණයේ සුවිශේෂී සිදුවීමක් කියලා අපිට කියන්න පුළුවන් කාරණේ තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරණයකදී දෙවන මනාප ගණනයකින් ජයග්‍රහණය තීන්දුව වුණ එක. ඊළඟ සුවිශේෂී කාරණාව තමයි 1982 ඉඳලා ජනාධිපතිවරණ 9ක් තිබුණත් බලය හැම විටම හුවමාරුනේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ප්‍රධාන පක්ෂ දෙක අතරේ විතරයි. ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ දක්වා UNP කෙනුත්, චන්ද්‍රිකාගේ ඉඳලා ගෝඨාභය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් තමයි මෙච්චර කල් මේ රට පාලනය කළේ. ඒ 2024 දී ඒ සම්ප්‍රදාය බිඳලා සුබ නැකතට රට අනුරට කියලා අනුර කුමාර එන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින්වත් නෙවෙයි. ඒක ශ්‍රී ලංකාවේ දේශපාලන රටාවට එල්ල වුණු ලොකු පහරක්. ඉතින් අනුර කුමාර දිසානායක 2024 ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දුන්නා. ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට නව බලාපොරොත්තුවක් ගෙන ආමේ ජයග්‍රහණය ගැන ඔබ මොකද හිතන්නේ? නව ජනාධිපතිගේ ක්‍රියාකලාපය හොඳයි කියලා ඔබට හිතෙනවද? අමතක නොකර ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. සම්පූර්ණ නම දිසානායක මුදියන්සිලාගේ අනුර කුමාර දිසානායක.